අද අපි කතා කරන්න යන්නේ අධ්‍යාපන සාමාන්‍ය දැනුමට අදාළව තවත් වැදගත් කරුණු 15ක්. නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ සහ එය පනතක් ලෙස සම්මත වූයේ කවදාද? නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ සහ එය පනතක් ලෙස සම්මත වූයේ කවදාද? නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ 1945 දී පනතක් විදිහට සම්මත වෙන්නේ 1946 දී සහ ක්‍රියාත්මක වෙන්නේ 1947 දී. නොමිලේ නිල ඇඳුම් ලබා දීම ආරම්භ වන වර්ෂය කුමක්ද? නොමිලේ නිල ඇඳුම් ලබා දීම ආරම්භ කරපු වර්ෂය තමයි 1993. 1993 දී තමයි නොමිලේ නිල ඇඳුම් ලබා දීම ආරම්භ කරන්නේ. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ වූයේ කවදාද? ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ වුණේ 1985 දී. 1985 දී තමයි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ වෙන්නේ. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලද්දේ කුමන වර්ෂයේදීද? අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලද්දේ කුමන වර්ෂයේදීද? ඒ තමයි 1966 දී. 1966 දී තමයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන්නේ. කුලියාපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන ලද නව ගුරු විද්‍යා පීඨය සඳහා මූල්‍ය සහ තාක්ෂණික ආධාර සැපයූ රට කුමක්ද? කුලියාපිටියේ ආරම්භ කරන ලද නව ගුරු විද්‍යා පීඨය සඳහා මූල්‍ය සහ තාක්ෂණික ආධාර සැපයූ රට තමයි දකුණු කොරියාව. දකුණු කොරියාව තමයි කුලියාපිටියේ ගුරු විද්‍යා පීඨය සඳහා මූල්‍ය සහ තාක්ෂණික ආධාර දුන්න රට. ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව ආරම්භ වූයේ කවදාද? ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව ආරම්භ වූයේ 1951 වසරේදී. 1951 දී තමයි විභාග දෙපාර්තමේන්තුව ආරම්භ වෙන්නේ. ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ වූයේ කවදාද? ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ වූයේ 1986 දී. 1986 දී තමයි ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ වෙන්නේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉසෙඩ්ස්කෝ ක්‍රමය හඳුන්වා දුන්නේ කවදාද? විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉසෙඩ්ස්කෝ ක්‍රමය හඳුන්වා දුන්නේ 2001 දී. 2001 දී තමයි ඉසෙඩ්ස්කෝ ක්‍රමය හඳුන්වලා දුන්නේ. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආරම්භ වූයේ කුමන වර්ෂයකදීද? ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආරම්භ වූයේ කුමන වර්ෂයේදීද? ඒ තමයි 2016 වසරේදී. 2016 වසරේදී. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය හඳුන්වා දෙන ලද්දේ කුමන වර්ෂයේදීද? 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය හඳුන්වා දුන්නේ 2017 වර්ෂයේදී. 2017 වර්ෂයේදී තමයි 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය හඳුන්වලා දුන්නේ. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වර්තමාන සභාපතිවරයා කවුද? ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වර්තමාන සභාපතිවරයා තමයි මහාචාර්ය සරත් ආනන්ද මහතා. මහාචාර්ය සරත් ආනන්ද මහතා තමයි 2025 අවුරුද්දේදී ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයා. වර්තමානයේ කියන්නේ 2025 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිවරයා තමයි මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා. මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා තමයි දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ මෙරට ඉදිකළ ප්‍රථම විද්‍යාගාරය කුමක්ද? ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ මෙරට ඉදිකළ ප්‍රථම විද්‍යාගාරය කුමක්ද? ඒ තමයි මහින්දෝදය විද්‍යාගාරය. මහින්දෝදය විද්‍යාගාරය තමයි මෙරට ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ඉදිකරපු පළවෙනි විද්‍යාගාරය. ලෝක ගුරු දිනය සමරන්නේ කුමන දිනකදීද? ලෝක ගුරු දිනය සමරන්නේ කුමන දිනකදීද? ඒ තමයි ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා. ඔක්තෝබර් 5 වෙනිදා තමයි ලෝක ගුරු දිනය. හැබැයි ලංකාවේ ගුරු දිනය සමරන්නේ ඔක්තෝබර් මාසයේ 6 වෙනිදා. ඔක්තෝබර් 6 වෙනිදා තමයි ලංකාවේ ගුරු දිනය සමරන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන කොමිසම පිහිට වූ වර්ෂය. ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන කොමිසම පිහිට වූ වර්ෂය. ඒ තමයි
1991. 1991 දී තමයි ජාතික අධ්‍යාපන කොමිසම පිහිටුවන්නේ.